Hello, අයිබෝවන්. අද අපි හටේතුනාගලත් එක්ක බනනා ෂේක් එකක් හදාගන්න. බනනා ෂේක් එකක් හදාගන්න අපිට අවශ්‍යයි මේ මංගව මේ පොඩි දෙහි නාරන් දෙහි වලට මම ගත්තා. මොකද මේ බනනා එක අපි ඒකට දානකොට මේකේ පාට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඊළඟට මම හනි ටිකක් ගත්තා. ඔයගලන්ට ඕන නම් සීනි චුට්ටක් දාගන්න පුළුවන්. ඊළඟට මම අයිස්ක්‍රීම් ටිකක් ගත්තා. ඔයගලන්ට අයිස්ක්‍රීම් නැත්නම් යෝගට් ටිකක් දාලා හරි මේක බීට් කරලා හොඳට අයිස් එකට දාලා ෆ්‍රිජ් එකේ දාලා කූල් කරලා ගන්න පුළුවන්. මේ ඉතින් මම ගත්තු මට හොඳයි කියලා හිතෙච්ච මේ ෂේක් එකේ බඩු ටික. අපි බලමු බනනා එක දැන් අපි ස්පීල් කරලා අරගෙන මේකට අපේ ජායකට දාගෙන බලමු කොහොමද කරන්න කියලා. මේ දැන් අපි බනනා එක මේකට දාගත්තා. එකිනෙකට සෑහෙන මම හදන්නේ මේකේ අර දෙහි බෑවක අපි ඉස්මෙට් එකකුත් දාගත්තා. දාගෙන අපි මේකට හනි ටිකකුත් දාගමු. හනි ඉතින් මම මෙහෙම දැම්මට ඔයගොල්ලන් හැන්දක් අරගෙන එහෙම දාගන්න. නැත්නම් සීනි ටිකක් දාගන්න එක ගැටලුවක් නැහැ. අපි දැන් මේකට හොඳට මේක ටිකක් පල්ප් එක ටිකක් අපි අරගෙන ඊට පස්සේ අපි කිරි ටිකයි අයිස්ක්‍රීම් ටිකයි දාගමු. දැන් අපි මේකට අවශ්‍ය තරමට කිරි අයිස්ක්‍රීම් එකයි දාමු. මේකෙන් මම ගොඩක් කිරි දාන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඇති. කිරි ටිකයි ගත්තේ. මොකද මේකට අපි අපි මේකට අයිස් එකක් දාගමු. අයිස්ක්‍රීම් උත් දාගමු. බලන්නකො අයිස්ක්‍රීම් උත් එක ස්කූප් එකක් වගේ දාගත්තා. අයිස් කැට දෙකක් නැත්තම් තුනක් දාගත්තා. දැන් මේක හොඳට අපිට බ්ලෙන්ඩ් කරන්න තියෙනවා. මේ පේනවද ඔයගලන්ට? අපේ ෂේක් එක. ඉතින් මහලුකු මේක කොහොමත් අමාරු දෙයක් නෙමෙයි. හරි ලේසි. මේක මම දැන් ග්ලාස් එකට දාලා පෙන්නන්න. බලන්නකො අපේ ෂේක් එක බනනා ෂේක් එක. ඉතින් මේක අපිට ඕන මේක උඩින් අයිස් ස්කූප් එකක් දාගන්න පුළුවන්. චොක්ලට් ටිකක් ග්‍රේට් කරලා අයිස් ක්‍රීම් එක තිබ්බන් පස්සේ ඒක උඩින් දාන්න පුළුවන්. එක එක හැඩගැන්වලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට හැදුවම දරුවෙකුට දෙන්නත් පුළුවන්. ඉතින් මේ ඕගොල්ලන් try කරලා බලන්න. මේක හරිම රසයි. මේ ඒ වගේම මේක හරිම ලේසි. ඉතින් try කරලා බලලා මටත් කොහොමද මේක තිබුණේ කියලා ඔයගලන්ට මටත් කමෙන්ට් කරන්න. ඉතින් මේක තමයි මම හදාගත්ත බනනා ෂේක් එක. Thank you. මේ විදිහට තමයි ඉතින් ඔයගලන්ට පේන්නේ. ලස්සනයි නේද මේ බනනා ෂේක් එක හදලා බලන්න. උඩින් අයිස් ස්කූප් එකක් තියාගන්න තවත් ලස්සනට පේනවා.